වැඩි කළත් කමන්නේ සබන් කුඩු නම් වැඩි කරන්න එපා ඩෝබිලාට හොදන්න සබන් කුඩු ගන්න ගිහිල්ලා උන් මැරෙනවා. එහෙන් ඉර එලින් පායනවා. මිනිස්සුන්ට යන එනවන්නේ පාරක යන්න බෑ අමාරුවෙන් ඉන්න වෙලාවක ගෑස් එකකුත් ඔලුවට අතෑරියාම මේ මිනිහට ඉන්න පුළුවන්. ටිල්වින් කිව්වා වගේ රැට ලයිට් දාන්න එපා 6ට වහපල්ලා. වහලා දවල් කරගන්න මගුලක් කරගනින්න. 6 වෙනකොට වහලා අර කැලෑ ඇඳිරි නීතිය දාමු කාලේ විදියට දැන් බලයක් තියෙන නිසා ඒ විදියටම කරගෙන යන්න. විජේවීර සහෝදරයා ඉන්න කාලේ ඉඳලා කැලෑවල් වල ඉඳලා එක එක ඒවා කළා අරගල කළා සේරම කළා දුක් විඳ. දැන් ඕගොල්ලෝ සැප විඳින්න ඕන. 6 ශ්‍රේණිය පන්ති කාමරේ අලුත් දේශපාලන සංස්කෘතියක සංවාදාත්මක පෙළගැස්ම. සම්ප්‍රදායිකව නම් ඕනෑම කෙනෙක් සභාවක් අමතනකොට ගරුතර සංඝරත්නයන් අවසරයි කියමින් තමයි කතාව පටන් ගන්නෙ. නමුත් දැන් ක්‍රමේ මාරු වෙලා තියෙනවා කාලය අනුවට තාලේ වගේ මේ රාජපක්ෂ නිකායෙන් පැවිද්ද ලබලා ඉන්න දුස්සීල ගණින් වහන්සේලා ඒත් එක්කම දේශපාලනිකව අනාථ වෙලා ඉන්න විපක්ෂයේ දේශපාලන සත්තු ඒ අයගේ මැතිවරණ වේදිකාවක් ඒවා ඒ අයගේ මාධ්‍ය සාකච්ඡාවක් ඒවා සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝවක් ඒවා නමෝ විත්තියෙන් සිහිපත් කරන්නේ සමාජ මාධ්‍ය ජාලයන් වල මාලිමා රජය වෙනුවෙන් පෙනී හිඳින මේ ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම. මේ අයට ඒගොල්ලෝ විශේෂිත නාමයක් දෙනවා ඩෝබි බලකාය. ඉත්තයකන්දි හාමුදුරනේ ඔබ වහන්සේට කියන්න ඕනේ මේ ඩෝබි බලකාය ඔබ වහන්සේ සිහිපත් කරපු නමෝ විත්තියෙන් සබන් කුඩු නෙමේ ජලය නෙමේ අද්දක ගැලවිලා ගියත් මාලිමා රජය වෙනුවෙන් ස්විච්චාවෙන් ස්වාධීනව ඉදිරිපත් වෙනවා. ඇයි අපි එහෙම ඉදිරිපත් වෙන්නේ? ඒකට නිවැරදි පිළිතුරක් අප්‍රේල් 55 වෙනි විරු සමුරුවේදී අපේ ලාල්කාන්ත ඇමතිතුමා ප්‍රකාශ කරා. ලාල්කාන්ත ඇමතිතුමා කියනවා මේ හිතන විදිහට වලිගේ පිටින් ගොම තවරගෙන බයියෝ ටිකක් මහපාරට පැනලා මහපාරේ අරගල කළ පමණින් මේ රටේ ආණ්ඩු පෙරලන්න බෑ. පැහැදිලිව තේරුම් ගන්න ඉත්තෑකන්ද හාමුදුරනේ. දැන් ඔබ වහන්සේ උම්බෑ කියමින් ඔය මහා හයියෙන් වලිගේ වන ප්‍රකාශ කරා නේද මේ මාලිමා රජේ පිහිටවන්න එදා අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් කරපු කැපකිරීම පරිත්‍යාගය ඔව් ජීවිත 60000ක් පරිත්‍යාග කළා. කැලෑවල ඒ වගේම වදකාගාරවල අනන්ත අප්‍රමාණ දුක් විඳා තමන්ට කියලා පෞද්ගලික ජීවිතයක් නැතුව අදටත් අපේ මේ මාලිමාවේ සහෝදර සහෝදරියෝ නිന്ദා අපහාස විඳිමින් තමයි මේ රටේ මේ මාලිමා රජය පිහිටෙව්වේ. ඉතින් ඔය හිතන වෙලාවට වලිගේ වනවන මහපාරට ගියා කියලා ආණ්ඩුවක් පෙරලන එක ඒ විදිහට එක රැයින් එළිවෙන හීනයක් නෙවෙයි. ඒක අවුරුදු 55ක ජීවිත පරිත්‍යාගයකින් කැපකිරීමකින් සිදු කළා වූ මේ ආණ්ඩු පෙරලියක් තමයි මාලිමා රජය. ඉතින් අවුරුදු 55ක අපේ මේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගාගත් දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවාදී මානව හිතවාදී අපේ ජනාධිපතිතුමා අනුර සහෝදර ජනාධිපතිතුමා සහ මේ මාලිමා රජය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී හිඳිනවා. ඇයි පෙනී හිඳින්නේ? පෙනී හිඳින්නේ මේ අවුරුදු 76 වසරක් තිස්සේ මේ රට ආර්ථිකව දූෂණය කරපු ආර්ථිකව ඝාතනය කරපු මේ රටේ ජනතාවගේ ජීවිත ලන්සු තියපු මේ මජර පාදඩ දේශපාලඥයන්ට සහ ඒ දේශපාලඥයන්ව Tamange කහසිවුරාස්සේ හංගගෙන පරිස්සම් කරපු ඔබ වහන්සේ වැනි ගණින් වහන්සේලාට විරුද්ධව ඔබ වහන්සේලාට මොන්න විදියට මොන්න ආකාරයට උම්බෑ කිය මාධ්‍යවලට කතා කරත් මේ රජයට එක මඩ පහරක් ගහන්න අපි ඉඩ තියන්නේ නැහැ. මතක තියාගන්න හාමුදුරනේ අපි හොදන්නේ සිල්වත් පක්ෂයක රෙදි. නමුත් ඔබ වහන්සේ මේ අති උතුම් බුද්ධ චීවරයෙන් වහගෙන ඉන්නේ මේ රට ආර්ථිකව ඝාතනය කරපු අහිංසක මිනිහාගේ බත් පිඟානත් හොරකම් කරපු රාජපක්ෂ පවුලේ පව්. ඒත් එක්ක මේ අයගේ දේශපාලන මතවාදයට විරුද්ධව කතා කරපු පෙනී හිටපු මිනිස් ජීවිතවල ඒ ලේ අන්නේ දේවල් හාමුදුරනේ දැන් ඔය කහ සිවුරින් පිටාර ගලලා තියෙන්නේ. දැන් ඒ අය කරපු පව්, ඒ අය කරපු මිනිමෙරුම්, ඒ අය කරපු හොරකම් ඔබ වහන්සේලාගේ කහ සිවුරෙන් වහගෙන ඉන්න බෑ. දැන් ඒ මලකුණු වල ගඳ එළියට පිටාර ගලලා තියෙන්නේ. ඒක නිසා හාමුදුරනේ මාලිමා රජයට අපහාස උපහාස අනුර ජනාධිපතිතුමාට කරන්න පුළුවන් තරම් අකටයුතුකම් කළත්
මේ රජ එහෙම පෙරලන්න බෑ. ඒක විහිළුවක්. මොන කුහක කතාවක්ද මොන නූගත් නිහීන කතාවක්ද ඔබ වහන්සේ කියන්නේ? ඔබ වහන්සේ දන්නවද මේ විදේශයන් වල ජීවත් වෙන හැම කෙනෙක්ගෙම දෛනික ජීවිතයේ වගකීමක් තමයි Tamanගේ ජලය සහ විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා කිරීම. පැහැදිලිවම ඉන්ධන පරිභෝජනය ඉතාමත් වගකීමෙන් තමයි මේ දියුණු සමාජය තුල සිදු කරන්නේ. ඒ අය හැම තැනටම Tamanගේ පුද්ගලික රථයෙන් යන්නේ. ඒ අය සාමාන්‍ය පොදු ප්‍රවාහනය තමයි දුර බැහැර යනකොට භාවිතා කරන්නේ. ඒත් එක්කම ජලය සහ විදුලියට ඒ ගෙවන්නට තියෙන මිල අධික නිසා ඒ ඉතාමත්ම අර පිරිමැස්මෙන් තමයි ඒ අයගේ දෛනික ජීවිත ගත කරන්නේ. අද අපි ගෝලීය අර්බුදයකට මුහුණ දීලා ඉන්නකොට රජයක් හැටියට පුරවැසියාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ජලය සහ විදුලිය පරිභෝජනය පරිස්සමින් කරන්න. ඒත් එක්කම ඉල්ලීමක් කරලා තියෙනවා Tamanගේ ඉන්ධන පරිභෝජනය වගකීමක් ඇතුව සිදු කරන්න. හාමුදුරුවනේ ලැජ්ජයි හාමුදුරනේ ඔහොම කුහක වෙන්න එපා. සිවුරක් ඇතුලේ ඉන්නවා කියන්නේ එක බුදු බණයක් හරි දන්නවා. හාමුදුරුවෝ ওই විදිහට කතා කරනවා කියලා කියන්නේ හාමුදුරුවෝගේ ජීවිත ගත කරලම තියෙන්නේ රාජපක්ෂ ඒ නිකායෙන් හම්බුණු ලාභ සත්කාර මත. බුදුන් වහන්සේගේ තිබෙනා වූ කිසිම ගුණ ධර්මයක් ඔබ වහන්සේගේ ඔය පැවිදි ජීවිතය තුල ඔබ වහන්සේ ප්‍රගුණ කරලා නැහැ. හාමුදුරනේ තේරුම් අරගන්න. ටිල්වින් සහෝදරයා කිව්වා අපේ අප්‍රේල් මාස 55 වෙනි විරුසමුරුවේදී අපි මේ පිහිටවපු රජය රැකගන්න අපි අපේ මේ මාලිමාවේ ඒ පාක්ෂිකයන් ආදර්ශමත් ජීවිත ගත කරන්න ඕනේ කියලා. ඔබ වහන්සේ වැනි දුස්සීල ගණින් වහන්සේලා මේ අනාථ වෙලා ඉන්න ආතප්පාතක් නැති විපක්ෂීය දේශපාලන සත්තුත් එක්ක එකතු වෙලා මොන විදිහට මේ මාලිමා රජයට විවිධාකාරයේ අකටයුතුකම් කරත් අභියෝගයන් අරගෙන ආවත් ඒ කිසිම දෙයකින් මාලිමා රජය හෙල්ලෙන්නේ නැහැ. හේතුව මොකද? මාලිමා රජයට තියෙන මහා බලයක්. ඒ තමයි පුරවැසියා රජය සම්බන්ධව තිබෙනා වූ විශ්වාසය. මේ වෙලාවේ රජය සහ පුරවැසියා එක මිටට එක පෙළට මේ ගෝලීය අර්බුදකාර තත්ත්වයේදී මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අනාගතයේ ජල කප්පාදුවකට විදුලිය කප්පාදුවට කිසිසේත්ම රට අරගෙන යන්න පුරවැසියා රජයට ඉඩක් දෙන්නේ නැහැ. එදා අර අප්‍රේල් විරුසමුරුවේදී ප්‍රකාශ කරා මේ රට මාලිමා රජයේ ඒ පාලන බලයට එනවත් එක්කම මේ රටේ පුරවැසියාට දේශපාලනයට මැදිහත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඡන්දය දෙන එක දවසකදී විතරක් නෙමෙයි. මේ මුළු අවුරුද්ද පුරාම 365ම පැය 24ම ජනතා බලය ජනතා අයිතිය ජනතා කැමැත්ත අනිවාර්යයෙන්ම මේ රටේ දේශපාලනය තුල දකින්නට පුළුවන් වෙලා තිනවා. ඒ තමයි අපේ මාලිමා රජය තුලින් අපි ඇති කරපු සැබෑ දේශපාලනික වෙනස. සැබෑ දේශපාලනික සංස්කෘතිය. ආමුදුරෝ කිඹුලෙක් වගේ ජනතාව ගැන දුක අරගෙන ගෑස් මිල ගැන අඬනකොට මට හිතුණා ඔබ වහන්සේගේ මෙන්න මේ වීඩියෝ පටයත් බෙදා ගන්නම ඕනේ කියලා. මේක බලලා ඔබ වහන්සේගේ කිඹුල් ඇස් දෙකට ඇයි කඳුළු ආවේ කියන එක මම කතා කරන්නම්. පාස්කු ප්‍රහාර විතරක් නෙවෙයි මේ රටේ ඕනතරම් ප්‍රහාර සිද්ධ වෙලා තිනවා. මහා මුලකරු හිටියේ නේ. පාස්කු ප්‍රහාරේ මහා මුලකරු තමයි මරාගෙන මැරුණේ. මොකද පාස්කු ප්‍රහාර විතරක් නෙවෙයි. එදිත්තේ කන්දේ තව මොනා කතා කරන්නද ඔබ වහන්සේට තියෙන ජාතික ආලය ගැන? නේ ජාතික ආලයක් තියා මනුස්සකමක්වත් ඉතුරු වෙලා නැහැ. ගෑස් මිල ඉහළ යෑම, ඉන්ධන මිල ඉහළ යෑම, ජල කප්පාදුව, විදුලි කප්පාදුව, ඊරපෑයීම දැවෙන ප්‍රශ්න. කිඹුල් ඇහැට කඳුළු. හාමුදුරුවනේ සිවුර දාගෙන ඉන්න නිසා එළියට බැස්සාම වහින වෙලාවකට පරිස්සම් වෙයි. නැත්තම් නම් පරිස්සම් වෙන්නේ නැහැ. බුදු දහමේම පිහිටෙන් තමයි ඔබ වහන්සේ ඔය මහ පොළොව උඩ කකුල් දෙක උඩින් ඉන්නේ. ඔය වගේ කතා කියත් හාමුදුරුවන්ට මේ පොළොවේ මිනිස්සු මොන විදියකින් හරි මැරිලා යන එක එච්චර ලොකු කාරණා නෙමෙයි. හැබැයි හාමුදුරනේ රාජපක්ෂ පවුලට වචනයක් එහෙම කිව්වොත් පුදුම විදියට යටිපතුලින් ඉඳන් එනව නේද? අමුතුම ආකාරයේ රාජපක්ෂ කැක්කුමක්. ඔන්න ඔය කැක්කුම තමයි හාමුදුරනේ බයි ගතිය කියලා කියන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු ටිකක් මලා මහමොල කරුත් මලා දැන් ඉතින් ඒ ගැන හොයන්න එපා. රාජපක්ෂ පවුල කහ සිවුර ඇතුළට අරගෙන බංකරෙන් වහ ගන්නවා වගේ ඒ මිනිමරු ඉතිහාසයේ වහලා දාලා කොහොම හරි මාලිමා රජය පෙරලලා ආපහු රාජපක්ෂ මිනිමරු පාලනය ඇතුලේ ඔබ වහන්සේලාට උප්පරිම සැප සත්කාර අරගෙන ජීවිතේ ජීවත් වෙන්න තමයි වමනාව තියෙන්නේ. හාමුදුරුවනේ සිවුර නැතුව නම්
කවදාවත් වහින වෙලාවක එළියට යන්න එපා මම මුලින් කිව්වා වගේ. හොඳට මතක තියාගන්න දැන් නම් ගෞතම බුදුන් කාලයේ ආපහු මේ මහ පොළවේ ඔය මිනිමරු රාජපක්ෂ ආණ්ඩුවක්වත් මිනිමරු රාජපක්ෂ ආණ්ඩුවට සට්ටමිකම් කරන ඔබ වහන්සේ වැනි දුස්සීල ගණින් වහන්සේලාටත් පැවැත්මක් නැත. දැන් තිබෙන්නේ මාලිමා රජයක්. මාලිමා රජයට ඡන්දය දුන්නු පුරවැසියන්ගේ බලය. මේ ඩෝබි බලකාය කියලා කියන්නේත් මාලිමා රජයට ඡන්දය දුන්නු මේ ලංකාවෙම පුරවැසියෝ කොට්ටාශයක්. ඒක නිසා එකපාරට 100 පාරක් අපිට අපහාස කරත් ඔබ වහන්සේලාගේ මේ මිනිමරු නිරුවත පෙන්눔 කරලා සැබෑ සිංහල බෞද්ධයාව ඒත් එක්කම බෞද්ධ ශාසනය අපි බේර ගන්නවා ඔබ වහන්සේලාගෙන්. මාලිමාවට ජය.